Hi ළමයි කොහොමද මං තමයි මන්දාරා. මුලින්ම ඔයාලට thank you කියන්න ඕනේ මම. මොකද ඔයාලා තමයි මට ගොඩාක් උදව් කරේ මගේ break up එකේදී. දාපු එක message එකකින් හරි එක comment එකකින් හරි මගේ හිත මහ ගොඩක් හැදුනා. ඒකට ගොඩාක් ස්තුතියි ඔයාලා හැමෝටම. මේ දවස්වල මට දැනෙන්නේ මේ ගෙවෙන්නේ මගේ ජීවිතේ නරකම දවස් ටික කියලා. එහෙත් ටික කාලයක් යනකොට මට හිතෙයි එහෙම උනේ මගේ හොඳට කියලා. මොකද ගොඩාක් අය මට කියලා තියෙනවා ඒක මගේ හොඳට නැති වෙච්ච එකක් කියලා. මම ඔයාලට කිව්වනේ මම ඔයාලට කියන්නම් මට ඒ ෆැකේදී මගේ යාළුවලා හිටපු බෝයි කිව්ව කතා ටික මොනවද කියලා. ඔන්න එක දවසක් දෙයියනේ කියලා එයාගේ වැඩකට මම එයාත් එක්ක ගියා ඇඳුමක් ගන්න එයාට. එයාට ඇඳුමක් ගන්න තමයි මම ගියේ. ඒ යනකොට මෙයා කුඩේ මූණ වහගෙන යනවා පාරේ යනකොට. මෙයා ගෙන ආපු කුඩේ මෙයා ඉහෙලගෙන අවුවයි කියලා මූණ කුඩෙන් වහන් යනවා. මට තේරෙනවා එයා සෑහෙන try කරනවා එයාගේ මූණ වහගෙන යන්න. මම ඇහුවා ඔයාට ලැජ්ජයිද මම මේක යන්න පාරේ ඇයි මේ මූණ කුඩෙන් වහගෙන ඉන්නේ කියලා. අපිට මිනිස්සෙගේ මූණ reaction වලින් ඇතද බොරුද කියන්නේ කියලා තේරෙනවානේ. එයා කෙලිම මට කිව්වේ ඔව් දන්න දහසක් දෙනා මේ පාරේ යනවා මං ඔත් එක්ක යනකොට මට මොනවා කියයිද ඒක මම මේ කුඩේ මූණ වහන් යන්නේ කියලා. ඇත්තට මම මේක මේ වචන වලින් හරිම ලේසියෙන් කිව්වට මාර විදිහට හිත රිදුනා. මොකද මම යන්න ගියේ එයාගේ උදව්වකට එයාගේ වැඩකට. එතකොට ඔයා හිතන්න හැමෝම ආසයිනේ තමන් ආදරය කරන කෙනාගේ අතින් අල්ලගෙන යන්න ඒත් කවදාවත් ඒ ෆැකේදී මට ඒ දේ ලැබුණේ නැහැ. එයා කරේම හැමෝම ඉන්න තැනදී මාව දන්නේ නැහැ වගේ ඇවිදපු එක. දැකලා නැහැ වගේ හැසිරුණු එක. ඒක මාර විදිහට රිදුනා. මම දන්නේත් නැහැ මම මොකටද එයාත් එක්ක එච්චර හිටියේ කියලා. මේ වීඩියෝ එක දකින කවුරුම හරි කෙනෙක් ඉන්නවා නම් මම ඒ කෙනාට කියන්නේ ටොක්සික් බැඳීමක් නම් දුකෙන් නම් ඉන්නේ හැම වෙලෙම කල්පනා කරනවා නම් ඔයාට ඔයා වෙන්න බැහැ නම් ඔයාව ඔයා විදිහට පිළිගන්නේ නැත්නම් ඔයාගේ පාර්ට්නර් දෙයියනේ මම වගේ පල් වෙන්න එපා අයින් වෙන්න. ප්ලීස් අයින් වෙන්න.